ඒ පිළිතුරු එහෙම තමයි. වෛර පිරිමහන්න ලං වෙලා උපදී. පලිගන්න ඕනේ හින්දා ළඟටමයි එන්නේ. අර කියනෝනේ ළඟ ඉන්න කාගෙන් පරිස්සම් වෙන්න ඕන කියලා. හතුරු ලං වෙලා ඉන්න වෙනදුනේ. ඒ කොහෙද තිබ්බ හතුරු ගන්න? සංසාරය ආපු වෛරය. එනිසා මේ අම්මලා තාත්තලා සත්පුරුෂ පින්තුන් හෙටින්ද සත්පුරුෂ විදියට සත්‍යතා පස්සා කරන එකදු අකුසලයක්වත් කරන්න එපා. බල්ලෙකුට බූසෙකුටවත් ගන්න එපා. කුසලස්ස උපසම්පදා කුසල් පමණක් වැඩි දියුණු කරන්න. මගේ ප්‍රමුඛම යෝජනාව ඔය අම්මා තාත්තා දූ දරුවොත් එක්ක හරි හොඳට ඉන්න. හරි ආදරෙන් ඉන්න.